අදින් අද ඉඳන් අපි hina වෙලා ඉන්නවා සතුටින්. හරි එහෙනම් ඉස්සරහට ඔයිටත් වඩා hina වෙලා සතුටින් එක දැනගෙන නිවාලයක් අම්මත් මගේ දරුවට ඒ ඇති. හරි අනිවාර්යයෙන්. ගයක් මුකුත් නෑ අපිට ඉන්න තරම් නෑ. අම්මා මේකින් આવලාම මේම ඉන්නේ. ඔව්. දස මාසයක් කුසේ දරාගෙන අප්‍රමාණ දුකක් විඳ දරාගෙන තමන්ගේ දරුවෝ මේ ලෝකෙට ඇති දැඩි කරලා තමන් උස්මහත් කරලා පෝෂණය කරන ආදරණීය අම්මාවරු අපි මේ ලංකාව පුරාම ලෝකෙ පුරාම අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. අම්මාගේ සෙනෙහස අමතක කරන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට තමන්ගේ අම්මවත් ආරක්ෂා කරගෙන ලංකාව පුරාම කිලෝමීටර් ගාණක් මේ පුංචි බයිසිකලේ පුංචි ගෙයක් හදාගෙන අම්මට කන්න දෙන්න අහිංසක දරුවෙක් ගමන් කරන ආකාරය ඔබත් මම සමාජ මාධ්‍ය ජාලයකින් දැක්කා. ඉතින් ඒ දරුවෝ හොයාගෙන මම ඊයේ ඉඳලා ලෝචන හාමුදුරුවොත් මමත් ඒ අහිංසක දරුවත් ඒ වගේම අම්මා පිළිබඳවත් තොරතුරු හෙව්වා. ඉතින් විශේෂයෙන්ම මට ආරංචියක් ආවා මෙන්න හෝමාගම පළාතේ හාමුදුරුවෝ මෙන්න මෙතන ඉන්නවා කියලා. කියනවා මේ අයියා තමයි මට දුරකථනය හරහා මේ අහිංසක පවුලේ ඉන්න තැන හොයලා දුන්නේ. ඉතින් අයියට බොහොමත්ම පිං. ඉතින් ඔබ මේ වෙන විටත් මේ පවුල ගැන දැකලා තියෙන්නේ. ඉතින් මාතර නිවුල් හාමුදුරුවෝ දෙන්නම හැටියට අද ලෝචන හාමුදුරුවෝ නැහැ. නමුත් මම අද පුළුවන් විදියට මේ අහිංසක පවුල වෙනුවෙන් උදව් කරන්න තමයි කැම්පස් එකේ ඉඳලා ඉක්මනටම වීල් එකක් දාගෙන මෙතනට ආවේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ අහිංසක පවුලට ඉන්න තැනක් නැහැ, ඉන්න ඉඩමක් නැහැ. ඉතින් අපි මේ වගේ අහිංසක දරුවෙක්ටත් ඒ වගේම ආබාධිත ආදරණීය අම්ම කෙනෙක්ට නිවසක් හදලා දෙන්න පුළුවන් නම් ඒක කොයි තරම් වටිනවද? ඔබ දැකලා තියෙනවා අපි මේ ඉතිහාසයේ පුරාවටම ලංකාවේ දුෂ්කර පළාත්වල අහිංසක මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්සුන්ට නිවහන තනා දෙමින් ඔවුන්ට උදව් කරා. ඉතින් මේ වෙලාවේදී අපිට පෞද්ගලිකවම නිවසක් හදලා දෙන්න අමාරුයි. මොකද මේ වෙන විටත් අපි ගොඩක් පින්කම් කරා. ඒ සඳහා ලොකු මුදලක් වැය වෙච්ච නිසා ඉතින් ඔබට ආරාධනා කරනවා අපි මේ අත්තන්ට ඉඩමක් හොයලා දීලා එහෙම ඉඩම පරිත්‍යාග කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් හොයලා දෙන්න. ඒ වගේම ඉන්න අනතුරු අපි ඔවුන්ට නිවසක් සති පුංචි කාලයක් ඇතුළත නිවසක් හදලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ අම්මගෙත් ඒ වගේම මේ දරුවගෙත් කතාව මොකක්ද කියලා හරියටම අහලා බලමු. තිරුවන් සරණයි මාමි කියන්නකෝ කොහෙද මාමගේ ගෙවල් ඉන්න තැනක් නැද්ද? ගයක් මුකුත් නෑ අපිට ඉන්න තරම් නෑ. අම්මා මේකින් આવලාම මේම ඉන්නේ. ඔව් මුකුත් නෑ. මුකුත් නෑනේ. එතකොට අපි දැන් ඉඩමක් හොයලා දීලා ගියක් ඔය හදලා දුන්නොත් ඉන්න පුළුවන් නේද අම්මවත් බලාගෙන. අම්මට මොකද්ද මේ දරුවෝ ගැන කියන්න තියෙන? අද ලංකාවෙම ලෝකෙ පුරා මේ දරුවෝ ගැන කතා කරනවා. ඉතින් මේ වෙන විටත් ලෝකෙ පුරා ගොඩක් අය අපිත් එක්ක ඔයාලට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් එයාලගෙන් මොකක්ද ඉල්ලන්නේ? ඉන්න ඉදම හරි ගේත්වි. ඔව්. දැන් කොච්චර කාලයක්ද මේ? දැන් අපි ඉස්සලාම හිටියේ අපි ගොඩගම රේල් පාරේ. ඔව්. ගොඩගම රේල් පාරේ හිටියා කෝච්චිය ඇවිල්ලා නවත්තලා ගේ පිටුණා. ඔව්. දැන් අවුරුදු 16ක් වෙනවා. 16ට මම පාරේ ඇවිල්ලා ඉන්නේ. 16ක් පාරේ නේද? 16ක් පාරේ අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ. ගන්නවා වීඩියෝ උදව් නැහැ. උදව් නැහැ නේද? මේ හරි අම්මා එතකොට මේ දරුව ගැන කියන්න තියෙන්නේ මොකක්ද? දරුවට ගොඩාක් පිං. හොඳ ලෝකෙක ඉපදෙන්නවා මට කරන උදව් වලට. ඔව් ඒ වගේ දරුවෝ අම්මේ හම්බෙන්නේ නැහැ. බලන්නකෝ ගොඩක් දරුවෝ තමන්ගේ අම්මලා මහපාරට මහලු මඩම් වලට දාන සමාජික අම්මවත් අරින්නේ නැතුව මේ අහිංසක දරුවා කොයිතරම් තමන්ට නැති බැරි වුණත් අම්මව ආරක්ෂා කරගෙන නිදි මරාගෙන යනව නේද? කුලින්ම කිව්ව කැතකුණු පවා ඔක්කොම අත ගන්නව නේද? ඉතින් බලන්න ඉතින් ඔබට මෙතනින්ම මේ අහිංසක දරුව පිළිබඳව ඔබට දැනෙන්නේ නැති විශේෂයෙන් මෙවැනි දරුවෝ අද සමාජෙ ගොඩක් අඩේ. ඉතින් විශේෂයෙන් මම අද ලොකු උදව්වක් මේ අය වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබටත් ආරාධනා කරනවා මෙතෙක්කල් අපේ පින් දැකලා සතුටටපත් වෙච්ච අපි සමග එක් වෙච්ච ඔබට ආරාධනා කරන අපි මේ පවුලට ඉක්මනින් උදව් කරමු. ඉතින් අද අපිට පුළුවන් උදව්ව තමයි රෑ නිදි මරාගෙන බණවලට ගිහිල්ලා හම්බෙච්ච මේ සුතුටු පඳුරු වශයෙන් දීපු ඒ මුදල් ඒ පිරිකර එකතු කරගෙන අද අපි හිතුවා මේ හම්බෙච්ච දේවල් ටික මේ අයට ලබා දෙන්න. ඉතින් බලමු ඒ අය වෙනුවෙන් අද අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. අපි ඉක්මනින්ම මම යාළගේ accounts numbers ඒ වගේම යාළට දුරකථනයක් නැහැ මම දුරකථනයක් අරන් දෙන්න කියලා හිතන් ඉන්නේ. ඉතින් මේකත් අරන් දෙන්න. එහෙම නේද? කවුද? පොරු ගත්ත නේද? ඔව් අපි නින්ද ගියා වෙලේ පොඩි ෆෝන් එකක් තිබුණේ ඒක පොඩු ගත්තා. ඔව්. ඉතින් මේ
මේ ඉස්සෙල්ලා දුරකථනයක් තිබිලා ඒක හොරුව අරගෙන මම බලාපොරොත්තු වෙන පුංචි දුරකථනයක් මෙයාලට අරන් දෙන්නම්. ඊට පස්සේ මෙයාලගේම contact number එක දාන්නම්. ඒ වගේම නිවාසය හදලා දෙන්න ඔබ කැමති නම් ඒකේ වගකීම මම බාර ගන්න. මමත් ලෝචන හාමුදුරුවොත් බාර ගැනීමට කැමති. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකය වන්නම්. ඒ හරහා අපි මෙයාලට උදව් කරමු. තෙරුවන් සරණයි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දෙන්නගේ ලෝචන හාමුදුරුවෝගෙත් මගේ සතුට අහිංසක අපේ මිනිස්සු වෙනුවෙන් උදව් කරලා ඒ ලබා ගන්න සතුට පමණමයි. ඉතින් ජීවිතේ ඒ උදව් කරන්නෙත් අපි අපිට පවා නිවහනක්වත් පන්සලක්වත් හදා ගන්න නැතුව යාන වාහන මුකුත් ගන්නෙ නැතුව ඉතින් සැප සම්පත් විඳිනවට වඩා මේ ලැබෙන සතුට සල්ලි වලටවත් ගන්න බැරි දෙයක්. ඒ නිසාමයි අපි අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ විදියට උදව් කරන්නේ. ඒ නිසා කවමදාවත් මිනිස්සුන්ගේ සල්ලි අයවභාවිතා කරලත් නැහැ. එහෙම කාගෙන්වත් උදව් කරන්න කිසිම වගකීමක් නැතුව මුදල් ඉල්ලගෙනත් නැහැ. ඉතින් මේක ඔබත් දන්නවා. ඉතින් අද අපිට පුළුවන් විදියට මේ අය වෙනුවෙන් මේ මුදල පරිත්‍යාග කරනවා. ගණන් කළා Pandai, Dalai, Baludai, Itai, 25000යි 30000යි Idai, Idai, 31යි Dikai, 35000ක් තියෙනවා උතන හොඳයි. මේ ඉතින් ඕකෙන් ඉස්සරහා වැඩ ටික කරගන්න මම ඔයාලගේ account numbers ටික ඒ වගේම ඔයාලට දැන් ෆෝන් එකක් අරන් දීලා නම්බර් එක පවා දාන්නම්. එතකොට මිනිස්සු කතා කරයි ඔව විනාශ කරන්න නැතුව මේ දෙන්නත් එක්ක මෙතෙන්ට දෙන්නත් එක්ක අම්මව රැක බලාගෙන යන බුල ඉක්මනට නිවහනක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් සතුටුයිද? කොච්චර සතුටුයිද? අම්මට මේ පින්කම ගැන කියන්න තියෙන්නේ මොකද්ද? පින්කම ගැන මට ගොඩාක් සතුටුයි. හරි. මේ ඉතින් අම්මේ ඔන්න මිනිස්සු උදව් කරයි අනිවාර්යයෙන්ම මම මේක අපේ page එක හරහා දාන්න. මේ page එක හරහා දාන්නේ ඔයාලා අපහසුතාවයකට ලක් කරන්න නෙවෙයි. මේ පින් දැකලා ගොඩාක් මිනිස්සු සතුටටපත් වෙනා වගේම ඔයාලා වෙනුවෙන් සත්පුරුෂ උදව් කරන මිනිස්සු ගොඩාක් අය ඉන්නවා. ඒ හින්දාම මේ වීඩියෝ එක දාන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට උදව් කරයි. හරිද? මම ඔයාලට ෆෝන් එකක් අරන් දෙන්නම්. ඒකට කතා කරොත් ආන්සර් කරලා එයාලට ඉන්න තැන කියන්න. එක තැනකට වෙලා ඉන්න බලන්න නැත්නම් කට්ටියන්ට හොයාගන්න අමාරුයි. ඔව් හරි. හරි. එහෙනම් අම්මව ආදරෙන් බලාගන්න හැමදාම. හරිද? එහෙනම් අපි යන්නද? මොකද්ද කියන්න තියෙන මේ කරපු දේ ගැන? Loku Jaya, ගොඩාක් පින්. Loku Ki, Loku Ki. ඒ කියන්නේ මොහොම hina වෙලා ඉන්නේ හොඳේ. අපි hina වෙලා සතුටින් ඉන්න ගෙදරක් ඉක්මනට හදලා දෙන්න. ඔව් දැන් අපි අඬ හිටියේ දැන් අද ඉඳන් අපි hina වෙලා ඉන්නවා සතුටින්. හරි එහෙනම් ඉස්සරහට ඔයිටත් වඩා hina වෙලා සතුටින් එක මට තැනකට. නිවාලයක් අම්මුත් මගේ දරුවට ඒ ඇති. හරි අනිවාර්යයෙන්. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හරිද? ඔන්න මං අපේ යාලට ෆෝන් එකක් අරන් දුන්නා. ඉතින් අපි මේ ෆෝන් එක උන්ට ලබා දෙනවා. ඉතින් ඔබට පුළුවන් මම මෙහි අංකය ඔබට සඳහන් කරන්නම් කැප්ෂන් එකකින් හරි වීඩියෝ එකකින් හරි සඳහන් කරන්නම්. ඉතින් මෙයාලට කතා කරලා මේ අයට ඉන්න තැනක් දෙන්න පුළුවන් අය ඉන්නවා නම් පිහිට වෙන්න කැමති අය ඉන්නවා නම් උදව් කරන්න. ඉතින් මේ අංකය මම කැප්ෂන් එකෙන් උඩින් දාන්නම්. ඉතින් ඔබට පුළුවන් නම් මේ අයට උදව් කරන්න අපිත් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ අයට ඒ දුරකථනය ලබා දෙනවා. ඒකෙන් කට්ටිය කතා කරලා උදව් කරන්න.